Hi guys, welcome to my channel SL Fatima's product. ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ෂෙනන් වෙනුවෙන් අපි ෂෙනන්ගේ බර්ත්ඩේ එක කොහොමද සෙලිබ්‍රේට් කළේ කියලා වීඩියෝ එක තමයි. දැන් අවුරුදු 3ක් වෙනවා අපේ ෂෙනන්ට. ඉතින් බර්ත්ඩේ එකට කලින් දවසේ අපි බබාව එක්ක ගියා Tiny Talks එකට කුරුණෑගල. ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මේක නිකන් ගියේ බබාට ඕනේ කරන දෙයක් අරන් දෙමු කියලා හිතාගෙන. මොකද එයා හරිය ආසයි වාහන වලට. ඒ හින්දා අපි මහරි පොඩි වෙහිකල් එකක් අරන් දෙමු කියලා එයා ඉල්ලන ඕන දෙයක් අරන් දෙමු කියලා තමයි ගියේ. ගියපු ගමන් ගිහින් ඇල්ලුවේම 92000 බයික් එකක්. ඉතින් අරන් දෙනවා කියලා එහෙමත් අරන් දෙන්න බෑනේ. බලලා 45000 මේ බයික් එක තමයි අපි අරන් දුන්නේ. ඉතින් මොකද මෙයාට කාර් එකක් තියෙනවා, බඩු ගොඩක් තියෙනවා. ඉතින් සෙල්ලම් බඩු. මොකද මම මෙයාට ගොඩාක්ම මේව අරන් දෙන්නේ පොඩි කාලේ ගොඩක් අමාරුයි අපිට. පොඩි කාලේ ඉතින් මට බයිසිකලයක්වත් මෙච්චර කාලෙක තිබිලා නැහැ. ඉතින් ඒ හින්දා මම පොඩි කාලේ බබා හම්බෙන්න කලින් බඩේ ඉදින් හිතාගෙන හිටියා ෂෙනන්ට ඕනේ හැම වාහනයක්ම අරන් දෙනවා පොඩි කාලේ සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ වගේ මෙයාත් හරිය ආසයි වාහන වලට. ඒ හින්දා තමයි බර්ත්ඩේ එකට අපි මේක අරන් දුන්නේ. අරන් දීලා එකත් අරගෙන ඒත් එක්කම ගියා අපි ශ්‍රියාණී එකද කොහොමද කියලා මතකත් නැහැ. ගියා බබාට අඳුන් ගන්න කියලා. මොකද බබාගේ මේ සැරේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා ලක්ෂ 2ක් විතර වියදම් කරලා. ඒකත් වෙනස් විදිහට බර්ත්ඩේ පාටිස් ගන්නෙ නැහැ. වීඩියෝ එක ඉදිරියේදී බලන්න අපි කොහොමද මේක සෙලිබ්‍රේට් කරේ කියලා. ඉතින් මේ විදිහට ගිහිල්ලා අරගෙන ඒත් එක්කම අපි බෝතල් ගත්තා 200ක් මේවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යනකොට බලන්නකො මොකටද මේක ගත්තේ කියලා. මේ විදිහට බෝතල් ගොඩක් ගත්තා. එක පාට වලින් ගත්තේ. ඒකටම හරියන්න අපිට සේල් එකකුත් හම්බුණා කුරුණෑගල බල යද්දී. ඉතින් කියන්න නැතුව මේක කරන්නත් බැහැනේ. වීඩියෝ එක ෂූට් එක ඉස්සරහට ගිහින් කියමු කියලා හිටියේ. ඒත් දැන් කියන්න. අපි මේ සැරේ බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හිතුවේ විශේෂ අවශ්‍යතා තියෙන ස්කූල් එකකට කැම වේලක් දීලා. ඉතින් ඒකේ ළමයි 160ක් වගේ ඉන්නවා. ඉතින් හැමෝටම බිරියානි දෙන්න හිතාගෙන තමයි මේ සැරේ අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ ස්කූල් එකක් එක. තිහාරි වල තියෙන ස්කූල් එකක්. අවුරුදු දෙකේ බර්ත්ඩේ එකත් බබාගේ මෙහෙම තමයි අපි ගත්තේ. ෆස්ට් බර්ත්ඩේ එක විතරයි අපි කේක් එකක් කපලා ඒ විදිහට සෙලිබ්‍රේට් කරේ. අවුරුදු දෙකත් අපි දුන්නේ අනාථ නිවාස ළමයින්ට. ඒකේ ළමයි පොඩ්ඩයි හිටියේ සාමාන්‍ය 25ක් විතර හිටියේ. දෙවියන්ගේ පිහිටෙන් දැන් ඉතින් මොන හරි එකක් කරන්න පුළුවන් කට්ටියට දැනට අපි දිනු වෙලා ඉන්න හින්දා දෙවියන්ගේ පිහිටෙන්. ඉතින් අපි හිතුවා ඒ ගාන අමදි චුට්ටක් ලොකු ක්වොන්ටිටි එකක් ඉන්න ළමයි කොහරි අනාථ නිවාසයක් හරි එහෙම මොන හරි එකකට අපි වැඩි දෙනෙකුට කරන්න පුළුවන් තැනක් හොයා ඉදි තමයි අපිට තිහාරි වල ස්කූල් එකක් තියෙනවා විශේෂ අවශ්‍යතා තියෙන ළමයි ඉන්නවා කියලා. අපි ඒක බුක් කරගත්තා මේ දවසට අපි බබාගේ බර්ත්ඩේ එක දවසට. බබාගේ බර්ත්ඩේ එක දවසට අපි බිරියානි අරන් යනවා ලන්ච් එකට කියලා. ඉතින් ඒකට තමයි අපි ලෑස්ති වෙන්නේ. ඩෙසර්ට් එකට අපි දෙන්න ඉන්නේ කස්ටර්ඩ් පුඩින් එකක්. මොකද ගොඩක් හදන්න ඕනේ හින්දා කස්ටර්ඩ් එක ලේසි වෙයි කියලා හිතලා කස්ටර්ඩ් එක තමයි රෑම හදලා තියන්න යන්නේ. ඉතින් ෂෙනානුත් එකතු වෙලා තමයි හදන්නේ. ඉතින් එයාත් හරි ආසයිනේ මේ වගේ වැඩ කරන්න. එයාලත් ග්ලව්ස් එකක් එහෙම දාලා එයාවත් පැත්තකින් තියාගත්තා. ඉතින් එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්නේ එයා මේ ඔක්කොම හදන්නේ. ඉතින් එයාත් ආස විදිහට හදන්න ඕනේ කියලා එයාවත් අරන් තියාගත්තා. කස්ටර්ඩ් එක හදන්න නැතුව වටලපම හදන්න කියලා කයිඩ් එකක් තිබ්බා. ඒත් හැමදාම වටලපම වගේනේ දෙන්නේ. ඉතින් අපි කස්ටර්ඩ් එක දෙමු කියලා තමයි දැන් මේ විදිහට හදන්නේ. මේකේ වීඩියෝ එකත් මම YouTube එකේ දාලා තියෙනවා කස්ටර්ඩ් පුඩින් එක. මොකද ගොඩක් අය කස්ටර්ඩ් එක දන්නේ නැහැ. අපේ මුස්ලිම් වෙඩින්ස් වල හැම දෙනවනේ. ඉතින් ඒක දැකලා ගොඩක් අය අහලා තිබ්බා මේක කොහොමද හදන්නේ කහ පාටට තියෙනවා කියලා. ඒකේ රෙසිපි එක TikTok එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ෆුඩ් ට්‍රක් එකේ එද්දී ඔයාලට බිරියානිත් එක්ක කස්ටර්ඩ් එකත් ගන්න පුළුවන්. ඔයාලට කියන්න බැරි වුණානේ බිරියානිත් එක්ක මොනවද තියෙන items ටික කියලා. බිරියානිත් එක්ක අපි chicken fry කෑල්ලක් ඒ වගේම egg fry එකක් pineapple chutney එකක් තියන්න හිතුවා. මැලේ පිකල් එක නැතුව pineapple chutney එකක්. ඒකයි රයිතා මතකත් නැහැ දැන් සෙප්තැම්බර් ගත්ත වීඩියෝ එක මේ එඩිට් කරලා දාන්නේ. ඒ ටික තමයි මාසි සම්බල එක තිබ්බා. ඒ ටික තමයි අපි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් චට්නි එක හදන්න කොහෙද? ඉතින් අපේ ෂෙනන් හරි ආසයි යන්නසි ගන්න. ඉතින් එයාත් කෑලි කකා කයියක් ගගහ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට කපලා ඔක්කොම රෑම කරගත්තා. වැඩට දෙන්නෙක්ට විතර එන්න කිව්වා. මොකද ගොඩක් අයට උයන්න තියෙන හින්දා රෑම මේ ටික හදලා ලෑස්ති කරගත්තා. අනිත් වැඩ ටික තමයි එන්න කිව්වේ.
ඉතින් මේ විදිහට තමයි කස්ටර්ඩ් එක හදාගන්නේ. මේ අපි නොවැම්බර් 15 යනවා ජායලට. මේ වීඩියෝ එක ඊට කලින් දැම්මොත් ජායල සෙට් එක නොවැම්බර් 15 රෑ කැමට අපි බිරියානි අරන් එනවා. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන්. මෙහෙම අපි අප්ඩේට් දෙනවා කොයි ඒරියාස් වල දෙන්නේ කියලා TikTok එකේ SL Fatima's product කියන channel එකේ. ඉතින් ඔයාලට ඒකට ඇවිල්ලා follow එකක් කරලා අපි කොහෙද යන්නේ, ඔයාලගේ ගමටත් අපි බිරියානි අරන් එනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. 550 ඉඳලා පොට් එක 950යි, කප් එක වෙනවා 550ක්. ඉතින් ඔයාලට මේ ඔක්කොම items දෙන එකේ තියෙන්නේ බිරියානි, egg, වගේම chicken fry කෑල්ලක්, leg piece එකක් එන්නේ. ඒත් එකම ඔයාලට මැලේ අච්චාරු ගන්න පුළුවන්. මාසි සම්බල්, රයිතා ඒ ටික තමයි එන්නේ. ඉතින් ඔයාලටත් කාර්පොයත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉස්සරහට ගොඩාක් ඒරියාස් වලට ඉන්නේ. ඒ කියන්නේ ළඟ එනවා. මොකද ගොඩාක් අය කමෙන්ට් කරනවා නේ තාම අපේ ගමට එන්නේ නැද්ද කියා. අනිවාර්යෙන් එනවා. ඉතින් ඔයාලටත් ඒක වෙලාවට ගන්න පුළුවන්. 076 226 89 නම්බර් එක කන්ටැක්ට් කරගන්න. ඔයාලටත් බිරියානි ඕනේ නම්. හරි. ඉතින් මේකට ප්ලම්ස් එහෙම දාලා ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තා. කස්ටර්ඩ් පුඩින් ටික හදලා ඉවර වෙලා දැන් හදන්න යන්නේ අපේ පයිනැපල් චට්නි එක. ඉතින් මේක හරියම රෙසිපි එක හොයාගන්න ගොඩක් අමාරු වුණා. ඉතින් දැන් ඒක හොයලා තියෙනවා. ඒකත් දවස් 4කින් වගේ අපි ඔයාලට අපේ ප්‍රොඩක්ට් වලින් ගන්න පුළුවන්. මේක වෙඩින් ස්ටයිල් එකට හදන රෙසිපි එක අපි කොහොම හරි හොයාගෙන කරගෙන කොහොම හරි කරගෙන දැන් ඔයාලට ඉස්සරහට අපි ඒකත් ගන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකකුත් එනවා අපේ SL Fatima's product කියලා. ඔයාලට WhatsApp එක හරහා අපේ වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්. ඔයාලට WhatsApp හරහා ඕඩර් කරන්නත් පුළුවන්. වෙබ්සයිට් එක හරහා ඕඩර් කරන්නත් පුළුවන්. ඉතින් මේ උදෙන්ම නැගිටලා බිරියානි හදන ගමන් ඉන්නේ ලුණු බදිනවා ඒ වෙනුවෙන්. ඉතින් ඒ ටික රැස් කරන ගමන් ඉන්නේ මේ තියෙන අපි හදන බිරියානි ටික. ඒ වගේම ඉතින් මේ විදිහට තමයි අපි බිරියානි ටික ලෑස්ති වෙන්නේ. බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි බිරියානි ටික ලෑස්ති වෙන්නේ කියලා. මේ තියෙන ගී මෙච්චර ගී හැම දාලා තමයි අපි මේ බිරියානි එක හදන්නේ. ඉතින් බිරියානි ටික ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ අපි හදපු බිරියානි එක මේ විදිහට හොට්පොට් ටේක් අවේ බොක්ස් වලට තමයි අපි දාලා ඉක්මනින් පැක් කරලා දැන් ලෑස්ති වෙලා අපි යන ගමන්. ඉතින් ගොඩක් හැපි මේ විදිහට අපි බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන එක. අපේ බර්ත්ඩේ බොයි මේ විදිහට තමයි අපි ලෑස්ති වුණේ. අපි වැඩ කරන මගේ යාළුවෝ හැමෝම දෙතුන් දෙනෙක්ම අපිත් එක්ක ආවා. කෑම එහෙම බෙදන්න. මොකද අක්කලට එන්න හම්බුනේ නැහැ. හස්බන්ඩ්ගේ කට්ටියට එන්න හම්බුනේත් නැහැ. කට්ටිය මේ චුට්ටක් බිසි වෙන හින්දා. ඉතින් පුළුවන් විදිහට අපි මේ විදිහට තමයි කරේ. ස්කූල් එකක් මේක තියෙන්නේ. ඇත්තටම හොඳයි. මේකේ ගොඩක්ම ස්පේන් නැති ළමයි හිටියා. ඒ වගේම කතා කරන්න බැරි ගොඩක් ළමයි හිටියා. මේක මුස්ලිම් තැනක් තිහාරි වල තියෙන්නේ. හිතන්න එපා මුස්ලිම් අය විතරයි මුස්ලිම් අය හෙල්ප් කරන්න එහෙම එකක් යනවනේ මේ දවස්වල. එහෙම නෙමෙයි. මම බබාගේ බර්ත්ඩේ එක දවස් දුන්නේ සිංහල ළමා නිවාසයකට. ඉතින් ගොඩක් එහෙම හිතන අයත් ඉන්නවනේ. ඒ හින්දා තමයි මේක කිව්වේ මම. අපි එහෙම ಜಾති වේද බලන්නේ නැහැ. ಜಾති ભેද. ඉතින් මෙතන තමයි ප්ලේස් එක. දැන් කෑම එහෙම ඔක්කොම කරලා මම මෙයාලෙන් අහුවා. මෙයාලා තමයි කිව්වේ දාන්න ප්‍රශ්නයක් නැහැ කියලා. මම ඒකයි මෙයාලගේ වීඩියෝස් ටිකක් දැම්මේ. මොකද ගොඩක් හෙල්ප්ස් හම්බෙයි කියලා මම ඇත්තටම හිතනවා. මොකද මෙතනට හෙල්ප් හම්බෙන්න ඕනෙම තැනක්. 100 ගණක් ළමයි ඉන්නවා. මේකෙන් භාගයක් තමයි මේ තියෙන්නේ. අනිත් කටිය කෑම අරන් ගියත් එක්ක. ඉතින් ගෑන් ළමයි පිරිමි ළමයි ඔක්කොම ඉන්නේ. විශේෂ අවශ්‍යතා තියෙන ළමයි තමයි මෙතන ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් හෙල්ප් එකක් කරන්න පුළුවන්. මම account details ඔයාලගේ ෆොටෝ එකම දාන්නම්. මගේ details නෙමෙයි දාන්නේ. ඒ කියන්නේ මං හරහා නෙමෙයි යන්නේ. ඔයාලට පුළුවන් නම් එයාලට හෙල්ප් එකක් විදිහට කෑම හරි නැත්නම් එයාලට මොන හරි ආධාර හරි කරන්න කැමති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හෙල්ප් එකක් කරන්න. මොකද මේකේ මේ ළමයින්ට මේ මෙතන උගන්වන තැනින් එයාලා කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඔක්කොම ෆ්‍රී තමයි කරන්නේ. ආධාර හම්බෙන විදිහට තමයි එයාලට කෑම උනත් ලබා දෙන්නේ. ඉතින් කෑම එහෙම ඔක්කොම කාලා ඉවර වෙලා ටිකක් වෙලා අපි හිටියා. ඩෙසර්ට් එහෙම දීලා ඒත් එකම එයාලට ස්ප්‍රයිට් අරන් ගියා. ඒ බබා ළමයින්ට දෙන්න තමයි මේ බොටල්ස් එහෙම අපි ගත්තේ. ඉතින් හැමෝටම මේ විදිහට අපි බොටල්ස් ටික බෙදුවා.
ඇත්තටම ලොකු ගාණක් මේ විදිහට වියදම් වුණත් normal පාටි එකක් දාන වුණත් ඒ ගාණ යනවා. ඉතින් මේ වගේ එකක් කරොත් දැන් අපේ බබාට උනත් ඒක පින හම්බ වෙනවා. ඒ වගේම අපටත් හිතට මාර නිදහසක් තියෙන නිකන් බර්ත්ඩේ එකක් සමරනවට වඩා ළමයෙක්ට ආසයි තමයි. ඕනනම් ඉතින් පොඩියට කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඒවයි කැමැත්ත. ඒ වුණාට ඒ වෙනුවෙන් ඔයාලා මේ වගේ හෙල්ප් එකක් කරනවා නම් ඒක ඒ ළමයාගේ අපේ පරම්පරා ගානකට ඒ පින ඇති. මම නම් හිතන්නේ මෙච්චර දියුණු වෙලා ඉන්න දෙවියන්ගේ පිහිටෙන් ඒ වගේ දේවල් කරන හින්දා මම මේ වගේ හෙල්ප් කරද්දි වීඩියෝස් දාන්නේ නැහැ. මේ ළමයින්ට මොන හරි හෙල්ප් එකක් හරි හම්බෙයි කියලා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට දාන්නේ. හැමදේම අපි මේ කොච්චර උදව් කරත් එහෙම දාන්නේ නැහැ. මොකද මොන හරි මාව බලලා බර්ත්ඩේ එකක් හරි මේ විදිහට දෙතුන් දෙනෙක් මේ විදිහේ දෙයක් කරත් ඒ පින මට ඇති. අල්ලාහ් හෙල්ප් කරනවා. ඒත් වෙල හැමෝටම හෙල්ප් කරන්න කියනවා. ඉතින් හැමෝටම මේ විදිහට gift එහෙම බෙදලා බලනවනේ දුකේ බෑ මෙයාලව දකිද්දි හැම දේම හොඳ වෙලා එයාලත් හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා මම අල්ලා දෙවියන්ගෙන් ප්‍රේ කරනවා. ඉතින් මේ තියෙන හවස එයාලා කුරුවන් කියවෙන විදිහ ඉතින් බලන්නකෝ මේක දකිද්දි මට හරි ආස හිතුණා. මේ කුරුවන් උනක් තියෙන්නේ බ්‍රෙල් ක්‍රමයට වගේ තමයි. ඉතින් මේ සෙට් එක කුරුවන් සෙට් එකම වෙනවලු 60000ක්. ඒ කියන්නේ තාලිමින් කුරුවන් එක කියන්නේ ෆස්ට් එකේ ඉඳලා 30 වෙනකන් එක සෙට් එකක්. ඒ ළමයින්ට මෙතනින් අයින් වෙද්දී හරි ඒක ඒ සෙට් එකක් එයාලා ලබා දෙනවලු. මොකද මේව ගන්න පුළුවන් වත්කම් තියෙන ළමයි නෙමෙයිනේ මෙතන ඉන්නේ. ඉතින් ඒ ළමයින්ට 60000 ආධාර වලින් හම් වෙන සල්ලි වලින් 60000කට මේ සෙට් එකම එයාලා ලබා දෙනවා කියලා තමයි එතන කිව්වේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ විදිහට උදව්වක් කරන්න පුළුවන්. මෙයාලට විතරක් නෙමෙයි මේ වගේ ගොඩාක් ලංකාවේ ඉන්නවා ලෝකෙම ඉන්නවා. ඉතින් අපිට පුළුවන් විදිහට රුපියල් 10කින් හරි හෙල්ප් එකක් කරන්න බලන්න. එච්චරයි හැමදාටම අපිට තියෙන්නේ. මොනවා කරත් මේ පිනවල් විතරයි අපිත් එක්ක හැමදාටම තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලත් මේ විදිහට හෙල්ප් කරන්න. මාර නිදහස් මේවා කරාට පස්සේ මේවා දැන් අපි වියදම් කරනවා කියනකො දැන් විතර වියදම් කරන්න බෑ කියලා හිතනවා ඇති ඔයාලා. මට එකමාරක් විතර ගියා මේ ඔක්කොම වියදම් වලට. ඒත් මාමේ තියෙන account details යාලගේ ඔයාලට මෙතනින් බලලා ඔයාලට සල්ලි දාන්න පුළුවන් නම් එහෙම දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හොයලා බලන්න මේවා search කරලා බලන්න මම කියනවටම කරන්න ඕනේ මොන විදිහට මේවා වෙන්නේ. contact numbers තියෙනවා ඒවට contact කරලා බලන්නත් පුළුවන්. මම යාළ ප්‍රොමෝෂන් මොනවත් කරන්න කිව්වේ නැහැ. මට මේ හිතලා තමයි මොකද ගොඩාක් අය ආසයි මේ විදිහට උදව් කරන්න මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එකෙත් මේ ගැන කිව්වේ. ඉතින් අපිත් කෑම ඔක්කොම එතන කාලා දුන්නට පස්සේ අපිත් එතනට වෙලා වෑන් එකට වෙලා කෑම කන්න තමයි යන්නේ. ඉතින් මෙතනම කැම්ප් ටික මේ විදිහට ලෑගෙන කාලා ටිකක් වෙලා ඉඳලා ගෙදර යන්න ලෑස්ති වෙද්දී කොහරි යන් කියලා ඉතින් අපේ සෙට් එකත් කිව්වා. ඉතින් අපේ ක්ලූ එක ඉතින් අපි හිතුවේ ඒ හින්දා ටිකක් බීච් එක සයිඩ් එකට ගිහිල්ලාම කියලා නිගම බීච් එකට පැටිය හරි ආසයි ඉතින් බීච් එකට ඒ හින්දා එයා සෙල්ලම් කරන්නත් එක්ක එකන් යමු කියලා දැන් බීච් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. බලන්න කෑගේ ආසාව දැන් සෙල්ලම් කරන්න තමයි යන්නේ. ඇඳුම් ඒකම සෙට් එකක් ඕකටත් ගෙනාව මෙයාට බීච් යනවා කියලා අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එතනට ගිහිල්ලා ෂෝට් එකක් ගමු කියලා හිතලා තමයි අපි දැන් ආවේ. එයා ඉතින් ගියොත් අපි දැන් වතුර සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි හිතුවේ. ඒත් අපි ෂෙඩාන් ගියොත් ඉතින් එයාට සෙල්ලම් කරන්න ඕනේනේ. ඒ හින්දා දැන් හැමෝම යන ගමන් ඉන්නේ. රුපියල් 50ට තියෙන ෂෝට් එක මෙතන 250යි. ඉතින් මොනවා කරන්නද කොහොමද ගන්න එපා. ඉතින් ඒ හින්දා අපි එතන එකක් කරන් එයාට ඒක අඳවලා දැන් අපි බීච් එකේ යව සෙල්ලම් කරවන්නයි යන්නේ. ඉතින් අපේ ජීවිතේම එයා තමයි. ඒත් මේ දවසේ හරි ස්පෙෂල් හින්දා අද දවසේ ආව ගොඩාක් හැපි විදිහට තියාගන්න ඕනේ කියලා තමයි අපි දෙන්නම හිතුවේ. ඉතින් එයාට ඕන කරන හැමදේම අරන් දුන්නා. ගොඩක් දේවල් ඒ බයික් එක උනත් 45ක් වුණා. ඉතින් එයාගේ ආස හින්දා ඉතින් එයා හින්දා අර කයිට් එකකුත් ඕනේ කිව්වා. ඉතින් ඒකත් තියාගෙන තමයි එයා සෙල්ලම් කරන්නේ. මෙහුල් බබා ගොඩාක් හැපි වුණා අද දවසේ. එයා ඉතින් බර්ත්ඩේ කේක් කපලා හැපි වෙනවට වඩා අද දවසේ ගොඩාක් හැපි වුණා. එයාව හැපි විදිහට අපි තියාගත්තා. හැපි වෙන විදිහට. ඉතින් ඔයාලත් මේ වගේ සෙලිබ්‍රේට් කරලා බලන්න බර්ත්ඩේස් කියනවට මොකද මාර හැපි එයාට විතර නෙමෙයි අපට උනත් මාර මානසික නිදහසක් තියෙන්නේ. අර
හොඳ දෙයක් කරානේ මෙහෙම දෙයක් කරානේ කියන ඒ හැඟීම් එනවා. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා කේක් කපන්නෙම නැතුව. හරි එහෙම වුණොත් ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම්. ඉක්මනින් කියන්නත් බෑ. ඉතින් මොකද busy schedule එකේ මේකම සෙප්තැම්බර් ගත්ත වීඩියෝ එක. ඉතින් වීඩියෝස් ගේන චූට කමාරු වෙලා තියෙන කට්ටිය බයිනවත් එක මම TikTok එකේ මේ YouTube shorts වල එක වීඩියෝස් දානවා. ඒ කියන්නේ shorts video business එකට හරියන product ප්‍රොමෝට් කරලා ඒවලත් බානවා මෙයා මේවට විතරයි මේ වීඩියෝස් දාන්නේ කියයි. මොනවා කරන්නද අප්පා චුට්ටක් බිසි. ඉතින් හැමදේම බලන්න ඕනේ. පුළුවන් කෙනෙම වීඩියෝ එකක් ගේන්න. එඩිට් කරන්න ඉස්සර හරියට මම පැය 3-4යි. දැන් ඒකටවත් වෙලාවක් නෑ ඇත්තම කිව්වොත්. මාස ගණන් අදිනවා එක වීඩියෝ එකක් එඩිට් කරන්න. චුට්ටක් එඩිට් කරනවා ආයෙ මොන හරි බිස්නස් වැඩකට යනවා. එහෙම කියලා. ඉතින් චුට්ටක් busy තමයි ඉතින්. හරි ඉක්මනින් වීඩියෝස් ගේන්න ඉස්සරහට කව හරි දාලා හරි එඩිට් කරලා ඔයාලට වීඩියෝස් ගේන්න. ඔය ඩාලින්. ඕකේ. මේ ෂෙනන් බබා ඉතින් මේ විදිහට වැලිය ඇතුලේ සෙල්ලම් කරනවා සි. නයිස් නේද ඔයා සෙල්ලම් කරනවා. මොකද කරන්නේ ඔයාට? අංග ඉකරේ නංග. නිංග සෑන්ට් කුල්ල පොර. ඉතින් ඩබ් කරන්නේ පස්සේනේ. ඉතින් ඒක බලාගෙන ඉන්නවා. මෙයාත් එක තමයි වොයිස් දෙන්න බැරි. දැන් ඒකත් කමන්නේ නැහැ. මෙයාගේ වොයිස් එක වුණත් කමන්නේ නැහැ. ඒක තමයි මේ වීඩියෝස් ගන්නෙ මම මෙතන. නැත්නම් කෑ ගහනවන්නේ වීඩියෝස් වල ඩබ් කරද්දි. මේ ඉතින් ටිකක් වෙලා ඉඳගෙන සෙල්ලම් කරලා ඉවුණාට පස්සේ අපි යනවා දැන් මොන හරි ස්නැක්ස් මොන හරි කන්න කියලා. කරත්තෙට ඉතින් ඒකෙන් ගොඩක් කෑම අරන් ඒව ඔක්කොම කාලා පේනවද ඇහෙනවද ඔයාලට සවුන්ඩ් එක? ඉතින් ඔයාලට ඇහෙන්නේ නැතුව ඉතින් මං කතා කරන එක මේ පැටියත් එක බෑප්පා. ඉතින් මේ විදිහට කාලා ඔක්කොම කරලා ටිකක් වෙලා සෙල්ලම් කරලා හවාස් වෙලා අපි ගෙදරට ගියා. ඉතින් ওই විදිහට තමයි මේ vlog එක ඉවර වුණේ මෙතනින්. bye bye. ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම්.